ලස්සන දවසක් වේවා ඔයාලා සියලුම දෙනාට. ඉතින් අද දවසේ ඔයා මග බලාගෙන හිටිය වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. අද පාඩමෙන් ඔයාට hand press snap button machine එක සම්බන්ධව A to Z ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ මැෂින් එකටම අපි leather snap press machine, eyelet press machine සහ snap maker කියලා කියනවා. ඉතින් මේ මැෂින් එකෙන් අපට බෑග් සඳහා eyelet සහ toe pins වර්ග සවි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද දවසේ අපි බලමු කොහොමද මේ snap press මැෂින් එක පාවිච්චි කරන්නේ කියලා. ඉතින් මේ මගේ අතේ තියෙන්නේ eyelet press මැෂින් එක. ඉතින් මේක වෙළඳපොලෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේක ඔපරේට් කරන්න කියලා. අපිට මේ සඳහා මුලින්ම විවිධ වූ eyelets වර්ග අවශ්‍ය වෙනවා. ඉතින් මේ eyelets කිව්වහම මේවා විවිධ sizes වලින් ඔයාලට වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන්. මේක අඟල් 3 කාල අඟල ඊට වඩා අඩු සහ වැඩි කියන මිනුම් වලින් ඔයාලට වෙළඳපොලෙන් විවිධ වූ වර්ණ වලින් බ්‍රාසෝ කලර්, ගෝල්ඩ් කලර්, සිල්වර් කලර්, රෝස් ගෝල්ඩ් වගේ විවිධ වූ වර්ණ වලිනුත් ඔයාලට මේක වෙළඳපොලෙන් මිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි මේ snap press machine එකෙන් eyelets වර්ග වගේම toe pins අපි කරගන්නවා. toe pins කියන දේ අපිට බෑග් නිෂ්පාදනයේදී අත්‍යවශ්‍ය වෙනවා. විවිධ ඩෙකොරේට් වර්ග කිරීම සඳහා. ඉතින් මේ වගේ toe pins වර්ගත් ඔබට මේ මැෂින් එක සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේ සඳහා tools වර්ග අවශ්‍ය වෙනවා. ඉතින් මේ සඳහා අපිට මේ තිරේ දිස් වෙන්නේ hole punches. ඉතින් මේක අපිට leather එක හෝ රෙද්ද සිදුරු කර ගැනීම සඳහා අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට molds වර්ග අවශ්‍ය වෙනවා. ඉතින් අපිට මේ mold සහ hole punch භාවිතා කරලා අපිට පුළුවන් වෙනවා eyelets වර්ග සහ විවිධ වූ දේවල් attach කර ගන්න. ඉතින් අපි බලමු කොහොමද leather කොටසකට මුලින්ම eyelets apply කර ගන්න කියලා. ඉතින් මුලින්ම අපි leather එක අවශ්‍ය ස්ථානවල ලකුණු කර ගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ලකුණු කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක hole punch එක ආධාර කරගෙන ඔබට කපා ගැනීම සිදු කරන්න. ඉතින් මෙන්න මේ තිරේ දිසන ආකාරයට ඔයාලට මේක කපා ගන්න හැකියාව තියෙනවා. මේ ටූල් එක පාවිච්චි කරලා මිටියෙන් ප්‍රෙස් කරලා තමයි මේ පංචර්ස් කරගන්න තියෙන්නේ. ඉතින් මෙහෙම සිදුරු කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ දේ ඉදිරියට කරගෙන යන්න. ඉතින් ඒ වගේම තමයි දැන් මම මේ සිදු කරන්නේ කුඩා ටූල් එකක් ආධාරයෙන් hole punches සිදු කරන ආකාරය. මේ සඳහා විවිධ වූ පරිමාණයෙන් ඔයාලට මේ tools වලදී මිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි දැන් බලමු මේ සිදුරු කරගත්ත leather කොටස හරහා අපි කොහොමද snap press machine එක ඔපරේට් කරන ආකාරය කියලා. ඉතින් මේ සඳහා අපිට මුලින්ම mold සවි කර ගැනීම අවශ්‍ය වෙනවා. මේ තිරේ දිසන ආකාරයට ඔයා molds වර්ග සවි කර ගන්න. ඉතින් මුලින්ම අපි පහළ කොටස සවි කර ගන්නවා. ඊට පස්සේ ඔබට පුළුවන් මේ වගේ screw එකක් ආධාරයෙන් මේක තද කර ගන්න. ඔබ මුලින්ම මේ පියවර තමයි සිදු කරන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ඔබට ඉහළ කොටස සවි කර ගන්න හැකියාව තියෙන එක ගොඩක් පහසු කටයුත්තක්. ඔබ වෙළඳපොලෙන් මේ මිලදී ගන්නකොටත් ඔබට මේක ඔපරේට් කරන ආකාරය ඉගෙන ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි ඊළඟට ඉහළ කොටස මෙන්න මේ ආකාරයට දෑත ආධාරයෙන් ඉහළට සවි කරලා කරකවා ගන්න අවශ්‍ය වෙනවා. එතකොට මේක ඔයාට ෆික්ස් කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඉතින් අපි මුලින්ම සිදු කරන්න ඕන වගේ ස්නැප් මැෂින් එකට මේ molds වර්ග සවි කර ගැනීම. මේක ඔබගේ eyelet එකේ මිනුම අනුව තමයි ඔබ මේ molds වර්ග තෝරා ගත යුතු වෙන්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ සිදු කරගන්න කියලා. ඉතින් අපි මේ සිදුරු කරගත්ත leather කොටසට අපි දැන් මේ eyelet සවි කර ගන්නවා. මෙන්න මේ මා සිදු කරන ආකාරයට ඔබ මේ සිදු කර ගන්න. ඊට පස්සේ අපි මේ leather කොටසේ යටි පැත්ත තමයි මේ
මැෂින් එකට තියන්න. ඊට පස්සේ අපි හැන්ඩල් එක පහළට ප්‍රෙස් කර ගන්නවා. එතකොට ඔයාලට දකින්න පුළුවන් මෙන්න මේ ආකාරයට හරිම ලස්සනට මේක නීට් එකට ප්‍රෙස් වෙලා තියෙනවා. ඉතින් ඒ ආකාරයටම පෙර සිදු කළ ආකාරයටම ඔබ අයිලට්ස් ටික සවි කරගෙන මෙන්න මේ ආකාරයට මම හිතනවා ඔබට මේ ගොඩක් පැහැදිලි වෙනවා ඇති කියලා. ඉතින් මෙහෙම එකින් එක අරගෙන පෙර පරිදිම ඔබ මේ ප්‍රෙස් කර ගන්න. ඉතින් මේ ප්‍රෙස් කර ගන්නකොට ඔබ කන පිට පැත්තේ ෆ්ලැට් කොටසට තියලා තමයි මැෂින් එක ප්‍රෙස් කර ගන්න අවශ්‍ය වෙන්නේ. ඔබට මේ පැහැදිලිව පේනවා ඇති. අපි මුලින්ම හොඳ පිට පැත්තෙන් තමයි අයිලට් එක සවි කරගන්නේ. ඊට පස්සේ ඔයා මේ වගේ ෆ්ලැට් කොටසක් තියෙන එක සවි කරගන්න. ඉතින් ඒ සවි කරගත්ත පැත්තම තියලා තමයි මේ විදියට ප්‍රෙස් කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ ආකාරයටම ඔබට 2 pins වර්ග ප්‍රෙස් කරගන්න හැකියාව තියෙනවා. මේ ක්‍රියාවලියම තමයි මේකට අපි සිදු කරන්නේ. හැබැයි ඔබ 2 pins වර්ග සවි කරනකොට මෙන්න මේ ආකාරයට සවි කරන්න පුළුවන්. මුලින්ම ඔබ බඩ් එක සහිත කොටස සවි කර ගන්න ඕනි. ඒ කියන්නේ තුඩක් සහිත කොටස සවි කර ගන්න ඕන. ඊට පස්සේ තමයි ඔබට අර ෆ්ලැට් කොටස සවි කර ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඒ ආකාරයට තමයි 2 pins කියන දේ ලෙදර් කොටසට හෝ ඔයාගේ ෆැබ්‍රික් කොටසට සම්බන්ධ කරගන්නේ. ඉතින් මේ ආකාරයට සම්බන්ධ කරගෙන අවසන් වුණාම ඔයා මෝල්ඩ්ස් මාරු කරන්න ඕන. මේ 2 pins සඳහා කුඩා මෝල්ඩ්ස් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේකට ගැළපෙන ඒවා ඔබ වෙළඳ පොලෙන් මිලදී ගන්නටත් අමතක කරන්න එපා. මේක හරිම පහසු දෙයක්. ඉතින් මෙන්න මේ ආකාරයට පෙර ලෙසම තියලා ඔබ මේ හැන්ඩල් එක ආධාරයෙන් ප්‍රෙස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ආකාරයට ඔබට ඕනෑම අවස්ථාවක මේ විදිහට 2 pins සවි කරගෙන මේ මැෂින් එක ආධාර කරගෙන ප්‍රෙස් කරගන්න පුළුවන්. මම හිතනවා දැන් ඔබට මේ ක්‍රියාවලිය ගොඩාක් පැහැදිලි වෙන්න ඇති. කොහොමද අයිලට් එකක් සවි කරගන්නේ, කොහොමද 2 pin එකක් සවි කරගන්නේ කියලා. ඉතින් ඔයා අද දවසේ ස්නැප් ප්‍රෙස් මැෂින් එක ගැන A to Z ඉගෙන ගත්තා. මම හිතනවා බෑග් ශාස්ත්‍රයේ සියලුම දෙනාට මේක වටිනා කියන වීඩියෝ එකක් වුණා කියලා. ඉතින් ඔයාලා හැමෝටම සුන්දර දවසක් ගිහින් එන්නම්. තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන. එතෙක් ඔයා සතුටින් ඉන්න ගිහින් එන්න.